හලෙලුයා. අපි තව හොඳ අත්පොළ සන්නාදයක් දෙමු අපේ දෙවියන් වහන්සේට. හලෙලුයා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මා කැමති අද උදෑසන රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ මෙසේ සඳහන් කර තිබෙනවා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. අපි ආඥා කරනවා. සකල විශ්වය මැව්වා සර්ව බලධාරී සදාකාලික දිවිඥානෙනි. අපි තව උදෑසනක ඔබ වහන්සේගේ දවස ඔබගේ පාවල සිටිනවා. අපගේ එකම ගැලුම්කාර ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඥානමය උදෑසන ඔබ වහන්සේගේ වචන තුල ඔබගේ සෙනඟ ජීවිතවලට කතා කළ මැනව ප්‍රකාශව මැනව. සුදාප දෙවියන් ඔබගේ වචන තේරුම් ගන්නට දැනගැන්ම ඥානය ප්‍රඥාව එකිනෙක කෙනාට නිදහස් කළ මැනව. අසන වචනේ ක්‍රියාවට නගන්න ඔවුන් තුල යටහත්කම තීකුරුකම හැදුව මැනව. වචනේ අසන සමත් ඔබට බාර දෙන අතර ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න සියලු ගෞරවයෙන් ප්‍රශංසාව නමස්කාරය ඔබ වහන්සේටයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට මොකක්ද දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා කියලා කියන්නේ? අද ලෝකෙසි සෑම කිසියෙක්ම කියනවා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, අපි දෙවියන් වහන්සේට ආදරේ. සමහර විට උන්වහන්සේව නොදන්නා අය කියනවා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. මක්නිසාද අපි දන්නවා මෙවුන් කරුවෙක් සිටිනවා. ඒ මෙවුන් කරුවා තමයි මේ සියල්ල නිර්මාණය කර තිබෙන්නේ. නමුත් මෙතන බයිබලයේ සඳහන් කරනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ මොනවාද? ජේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා නුඹලාට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. එවිට නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාර ජීවත් වීමයි. සමහර දරුවෝ ඉන්නවා ඔවුන් උදෑසන රැකියාවට යද්දී එසේත් නැත්නම් ඔවුන් පාසල් යද්දී නැත්නම් වෙන කටයුත්තකට යද්දී සමහර විට දෙමෝපියන්ගේ පාද සිබලා වැදලා ඔවුන් නිවසෙන් පිට වෙලා යනවා. ඔවුන් කියනවා මම මගේ අම්මට මගේ තාත්තට මම ගොඩාක් ආදරේ. නමුත් ප්‍රියතර සහෝදරයා සහෝදරිය ඔවුන් සමහර විට අම්මගේ තාත්තගේ කකුල් දෙක වැදලා අම්මට ප්‍රේම කරමින් කියලා එළියට ගියාට පස්සේ යාළුවෝ සමග එකතු වෙලා ඔවුන් සමහර විට ක්‍රියා කරන්නේ අම්මා තාත්තා අකමැති ආකාරයටයි. නමුත් ඔවුන් කියනවා අපි මගේ අම්මට තාත්තට මම ගොඩක් ආදරේ. එන අම්මට තාත්තට ආදරේ නම් කරන්න ඕනේ මොනවාද? අම්මා තාත්තා කියන ආකාරයට ජීවත් වෙන්න යුතුයි. අද බොහෝ කිතුණෝ කියනවා මම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, මම දෙවියන් වහන්සේට ආදරේ, දෙවියන් වහන්සේ තමයි මගේ ජීවිතය. නමුත් සහෝදරයා සහෝදරිය ඔවුන් කරන්නේ දෙවියන් වහන්සේ කැමති දේ නොවේ, දෙවියන් වහන්සේ අකමැති දේයි. එනම් ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. නමුත් මෙතන සඳහන් කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට දෙවියන් වහන්සේගේ ආත්ම
ආඥාවල් ශික්ෂාවල් අනුව ජීවත් වන්නන්ට දෙවියන් වහන්සේගේ සිත සතුට කරන්නන්ට ඒ අය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබූ සෙනඟ. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය කුමක්ද? මොකද බයිබලයේ සඳහන් කරනවා අපි දෙවියන් වහන්සේගේ සිත අපි දැනගත යුතුයි. ඒක තමයි සුදු පාළුතුමා පිළිපි සභාවට ලියද්දී නම් කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිත නොබලා තුල තිබේවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිත නොබලා තුල තිබේවා. එනම් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය කුමක්ද කියලා අපි දැනගත යුතුව තිබෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. එනම් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ද? මොකක්ද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය? දෙවියන් වහන්සේගේ අභිප්‍රාය තමයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු දුක, කඳුල, වේදනාව, ප්‍රශ්න, රෝග, කරදර, අමාරුකම් නැතුව ජීවත් වීම. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය තමයි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන ආකාරයෙන්, දෙවියන් වහන්සේට ගෞරව දෙන ආකාරයෙන් ජීවත් වීම. මේක තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රාය. එනම් දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ට එනම් දෙවියන් වහන්සේ නොබව මාව කැඳවලා තිබෙන්නේ කුමකටද? දෙවියන් වහන්සේගේ ගෞරව පිණිසයි. දෙවියන් වහන්සේගේ නමස්කාර කරන පිණිසයි. මගේ පියාදර සහෝදරයා සහෝදරිය. එවැනි අය ගැන සඳහන් කරනවා උන්වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ට සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි හොඳ අපලසන්නාදයක් දෙමු. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ට සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා. සියලු දේ අපි පිටුපාන්තර අපේ ජීවිතයේ ස්වාමියාට බාර දුන්න දවසේ ඉඳලා අපි ජීවත් වෙන්නේ ප්‍රියදර සහෝදරයා සහෝදරිය ස්වාමීන් වහන්සේගේ සැලැස්ම තුලයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුලයි. එනම් අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල සිටිනා අපේ ජීවිත තුලට සිදුවෙනා වූ සියලු දේවල් ඇවිල්ලා යහපත පිණිසයි. බයිබලයේ සඳහන් කරනවා තවද දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ට සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරනවා. එන සමහර වෙලාවට අපේ ජීවිතයේ තුල අපිට සිදු වෙනවා අමිහිරි අත්දැකීම් තුලින් ගමන් කරන්න. අමිහිරි අත්දැකීම්. සමහර වෙලාවට අපි සිතනවා අපේ ජීවිතය තුල මෙවැනි දේවල් සිදු නුනා නම් කොපමණ හොඳද? මෙවැනි දේවල් සිදු නුනා නම් කොපමණ හොඳද? නමුත් අපේ ජීවිතවල සමහර දේවල් සිදු වෙලා ඉවරයි. සමහර දේවල් සිදු වෙලා අපි ඒ තුලින් අයහපත් ප්‍රතිඵල භුක්ති විඳලා අපි සමහර වෙලාවට වේදනාව විඳලා තිබෙනවා. නමුත් ප්‍රියද සහෝදරයා සහෝදරිය සියල්ල ඇවිල්ලා යහපත පිණිස එකට ක්‍රියා කරන බව සුද්ධ ලියවිල්ල තුළ සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබුවන්ට දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබූ කෙනෙක් නම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතයේ පැමිණි කිසිම දෙයකදී ඔබ කනගාටු වෙන්න එපා. ඔබ කනස්සලු වෙන්න එපා. ඔබ වේදනාවටපත් වෙන්න එපා. ඔබ අදහනටපත් වෙන්න එපා. ඇයි හේතුව? සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරනවා. සියලු දේවල් යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට කැඳවනු ලැබූ කෙනෙක් නම් ඔබගේ ජීවිතේ පැමිණෙන හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන දේවල්. සමහර අපි හැමීරි අත්දැකීම් තුළ අපි සිතනවා මේ දේවල් අපේ ජීවිතේ සිදු නුනා නම් කොතමනම් හොඳද? මම හිතලා තියෙනවා. අනේ මේ කාරණාව මගේ ජීවිතේ සිදු නුනා නම් නමුත් සිදු වෙලා ඉවරයි. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය සිදු වෙලා ඉවරයි. නමුත් ඒ තුල දෙවියන් වහන්සේ සඳහන් කරනවා ඒක යහපත පිණිස ක්‍රියා කරන බව අපේ ජීවිතේ හැම දෙයක් ඇවිල්ලා අත්දැකීම්.
කිතුණු ජීවිතය කියලා කියන්නේ අත්දැකීම් රහස්‍යයක්, අත්දැකීම් බහුලව ගත කරන ජීවිතයක්. ඒ හේතුව සුදු පෞලුස්මා 2 කොරින්ති යම් පොත ලියදී නම් කියනවා සේවන්ත සහෝදරයා සහෝදරිය අපි යම් කිසි පීඩාවක් වින්දාද ඒ පීඩාව වින්දේ පීඩාව විඳින කොයිම මිනිසෙක් නමුත් සනසන පිණිසයි. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ දෙන්නා වූ සියලු අධ්‍යක්ෂින් ඇවිල්ලා තව කෙනෙක්ගේ ධෛර්යය පිණිසයි. එකක් ඇවිල්ලා අපේ ජීවිත දෙවියන් වහන්සේ පරිණත භාවයට ගෙන එන පිණිසයි. අනික ඇවිල්ලා තවත් කෙනෙක්ව ධෛර්යමත් කරන පිණිසයි. එනම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ජීවිතේ කිසි දෙයකදී ඔබ කනගාටු වෙන්න එපා, කනස්සල්ලු වෙන්න එපා, කලකිරෙන්න එපා. ඔබගේ ජීවිතයේ සිදුව තිබෙනා වූ කිසිම දෙයකට ඔබ කනගාටු වෙන්න එපා. ඒ හේතුව ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය ලෙස නම් ඔබව කැඳවලා තිබෙන්නේ ඔබගේ ජීවිතයේ සිදුවෙන හැම දෙයක්ම ඇවිල්ලා යහපත පිණිස එකට ක්‍රියා කරන දේවල්. නමුත් අපි සැලසුම් කරලා අපි සැලසුම් සාගතව අපි යම් දේවල් කරන දේවල් ඇවිල්ලා වැරදෙන දේවල් ඇවිල්ලා අපි ඒ ගැන ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. නමුත් අපි උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේ යහපත පිණිස ක්‍රියා කරනවා. මොකද සුදු ලියවිල්ල තුල අපිට තිබෙන ඕන තරම් උදාහරණ. අපි පෙරලගම යෝබ්ගේ පොතට. යෝබ් ඇවිල්ලා ගීතාවලියේ ඉස්සල්ලා යෝබ්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදය තුල අපි හැම කෙනෙක්ම දන්නවා මේ යෝබ්ගේ කතාව. අපි බොහෝ විට මනුෂ්‍ය සුසුල්ලමින් පීඩා මැද මනුෂ්‍ය ගමන් කරන මොහොතදී අපි බොහෝ විට යෝබ්ගේ චරිතය අපි අපේ ජීවිතයට අදාළ කරගන්න අපේ ජීවිතය සාධාරණ කරගන්න හදනවා. සමහර කියනවානේ මේ යෝබ්ට දුන්නා වූ පීඩාව වෙන පීඩාවක් තුලින් මට ගමන් කරන දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. නමුත් යාළුවෝ සහෝදරයා සහෝදරිය යෝබ්ගේ චරිතය ඇවිල්ලා ඊට වඩා වෙනවා. යෝබ් ඇවිල්ලා දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියා දෙවියන් වහන්සේගේ මිනිසෙක්. දෙවියන් වහන්සේගෙන් සාතන් යෝබ් පරීක්ෂා කරමින් ඉන්න අවස්ථාවේදී දෙවියන් වහන්සේට යෝබ් කෙරේ තිබුණා විශාල විශ්වාසයක්. දෙවියන් වහන්සේව අත්හරින්නේ නැහැ. යෝබ්ට මොන පීඩාවල් දුක් වේදනා ආවා. එවැනි සාතිකයක් දෙවියන් වහන්සේ යෝබ් ගැන තිබුණා. ත්‍යාග සහෝදරයා සහෝදරි අපගෙන දෙවියන් වහන්සේ තියෙන්නේ එවැනි දෙයක්. මොන දේ ආවත් අපි දෙවියන් වහන්සේට දොස් කියන්නේ නැහැ. දෙවියන් වහන්සේව අතහරින්නේ නැහැ. දෙවියන් වහන්සේව අතහැර දාලා යන්නේ නැහැ. වෙන ක්‍රමසා විදිවලින් අපි උපකාර පිහිට ලබා ගන්නෙ නැහැ. යෝබ් ගැන දෙවියන් වහන්සේට තිබුණා සාතිකයයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ යෝබ් වටා තිබුණා සියලු ආරක්ෂිත වලලු අයින් කළා. ඔබ දන්නවද කිතුණුවෙකුට දෙවියන් වහන්සේ දමා තිබෙනවා ආරක්ෂිත වලලු. ආරක්ෂිත වලලු. ඒක මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ. මේ එලිෂාගේ කාලෙදී එලියාගේ පස්සේ අනාගත වාක්‍ය කිව්වේ එලිෂාගේ කාලෙදී ත්‍යාග සහෝදරයා සහෝදරිය එවකට සිටියා රජ එලිෂාව මරණ පිණිස සේනාවක් රැගෙන ආවා එලිෂාගේ නිවස සොයන්න. එලිෂාගේ ගේ වත කළා. එලිෂාට සිටියා එලිෂාගේ ආවතේ වරම් කරන්න බෝලේ ඔහුගේ නම ගියාසිට පාන්දර ඔහුට එළියට යන්න අවශ්‍යතාවය තිබිලා ඔහු දොර ඇරලා බලද්දී මුළු රජුගේ සේනාවම ගේ වට කරලා තිබෙනවා. ඔහුට විශාල බියක් ඇති වෙලා ඔහු එලිෂාට නම් කියනවා ස්වාමීනි අපි වට කරලා. නමුත් එලිෂා නම් කියනවා ඒ